ආයුබෝවන් සියලුම දෙනාට. අද අපි මේ යන්නේ බෞද්ධ අපිට ඉතාමත් වැදගත් වෙන පූජනීය ස්ථානයක තොරතුරු ටිකක් සොයා බලන්න. ඒ තමයි කැලණි රජ මහා විහාරය. මෙම ස්ථානය පිහිටලා තිබෙන්නේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය නගරයේ. බෞද්ධ බැතිමතුන්ගේ විශ්වාසයට අනුව කැලණිය කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙවන මෙන්ම අවසන් ලංකා ගමනයෙන් පාරිශුද්ධත්වයට පත් වූ පුදබිමක්. බුදුරජාණන් වහන්සේ අපේ රටට 3 වතාවක් වැඩම කරා. පළවෙනි වතාවට වැඩම කරේ මහියංගණයට. දෙවැනි වතාවට වැඩම කළේ නාගදීපයට. 3 වෙනි වතාවට තමයි මෙන්න මේ කැලණි පුරවරයට වැඩම කළේ. බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවට වැඩම කළ අවස්ථාවේදී මණිඅක්ඛිත නාරජු හමු වුණා. ඒ වෙලාවේ මණිඅක්ඛිත නාරජු තමන්ගේ රාජධානිය වන කැලණි පුරවරයේ සදහම් චාරිකාවකට වඩින ලෙස බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා. ඒ අනුව බුද්ධත්වයට පත්වෙලා අවුරුදු 8කට පස්සේ කැලණි පුරවරයේ මණිඅක්ඛිත නාග භවනට බුදුරජාණන් වහන්සේ වැඩම කළා. මේ විදේශ සංචාරයට 500ක් මහරහතන් වහන්සේලා සහභාගී වුණා. මණිඅක්ඛිත නාරජුන් බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේලා 500 නම ඉතාමත් ගෞරව බහුමානයෙන් යුක්තව පිළිගත්තා. මණිඅක්ඛිත නාරජු බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේලා 500 නම ගෞරව බහුමානයෙන් පිළිගැනීමට පුරවරය ඉතාමත් අලංකාර කරලා බලාගෙන සිටියා. එදා වෙසක් පුර 15ක පොහොය දිනයක්. නාග භවන සුන්දර කරමින් ඒ අසලින් ගලා බසින සුන්දර කැලණි නදියෙන් බුදුරජාණන් වහන්සේ ජල ස්නානය කරා. එහිදී බුදුරජාණන් වහන්සේ හැඳ සිටි සිවුර නිදන් කරලා නාරජු දාගබක් තැනෙව්වා. එය සිවුරු දාගබ නමින් හඳුන්වනවා. අදේ හැඳින්වෙන්නේ කිත්සිරිමෙවන් විහාරය කියලා. කිත්සිරිමෙවන් විහාරය කැලණි විහාරයට දකුණු පසින් එනම් කැලණි නදියේ එගොඩ පිහිටලා තිබෙන්නේ. ඉන්පසු බුදුරජාණන් වහන්සේ නාවිමනේ මාණික්‍යාසනයේ සිට ධර්මය දේශනා කර තිබෙනවා. නාරජු ඒ මාණික්‍ය ආසනය සද්ධර්ම දේශනා කළ ස්ථානයේ තැන්පත් කරලා කුඩා ස්තූපයක් තනවල තිබෙනවා. එම ස්තූපය තමයි අද කැලණි දාගබ ලෙස හඳුන්වන්නේ. කැලණි ස්තූපය මණිඅක්ඛිත නාරජුගේ නිර්මාණයක් වුණත් එය විශාල කරලා සාදලා තිබෙන්නේ යටාලතිස්ස රජතුමා. ඒ අනුව වර්තමානයේ වන විට එය අඩි 90ක් පමණ උසකිනුත් අඩි 180ක් පමණ වට ප්‍රමාණයකිනුත් දැක ගන්න පුළුවන් වෙනවා. මෙම ස්තූපය ධාන්‍යාකාර හැඩයකින් නිර්මාණය කරලා තිබෙනවා. කැලණි විහාරය ගැන කතා කරද්දී එහි තිබෙන සිතුවම් ගැන අපට අමතක කරන්නට නම් බැහැ. මෙම විහාරයේ බිතු සිතුවම් යුග දෙකකට අයත් වෙන බව විශ්වාස කරනවා. විහාරගේ චිත්‍ර ඇඳීම සෝලියස් මෙන්දිස් චිත්‍ර ශිල්පියා විසින් සිදු කරලා තිබෙනවා. බුදුන් වහන්සේ මෙරටට වැඩම කිරීමේ සිට වැදගත් බෞද්ධාගමික ඓතිහාසික සිද්ධීන් රැසක් මෙතුමන් විසින් සිතුවමට නගා තිබෙනවා. සිතුවම් වලට යොදාගෙන තිබෙන්නේ ස්වාභාවික අමුද්‍රව්‍ය. සෝලියස් මෙන්ඩිස් චිත්‍ර ශිල්පියා සිය සිතුවම් සඳහා තෝරගත් වර්ණ සිත නිවන ශාන්ත ස්වභාවයක් ඇති කරවනවා. අදටත් ඉතා හොඳින් ආරක්ෂා වී ඇති මෙම චිත්‍ර අපට දැක බලා ගන්න පුළුවන්. සොළොස් මස්ථානවලටත් අයත් වෙන බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශය ලද මේ වන්දනීය පූජනීය කැලණි පුදබිමට ඔබත් පැමිණිලා පින් රැස් කරගන්න. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින්
ඔයාලව හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගෙන යන්නම්. ඔයාල හැමෝටම සුබ දවසක් වේවා.